ජාත්‍යන්තර දේශපාලනය සහ අපරාධ විද්‍යාව ඇතුලේ ගෝල්ඩන් ක්‍රෙසෙන්ට් ඉසෙත් නැත්නම් රන්වන් අඩසඳ විදිහට හඳුන්වන්නේ නිරිතදිග ආසියාවේ පිහිටි ප්‍රධානම සහ භයානකම මද්‍රව්‍ය ජාවාරම් කලාපයයි. මේ කලාපය ප්‍රධාන වශයෙන්ම රටවල් 3ක් පුරා විහිදිලා පවතිනවා. ඒ තමයි ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඉරානය. සිතියමක් ලෙස බලූ විට මේ රටවල් 3 එකිනෙකට යාවෙමින් පිහිටා තිබෙන්නේ අඩසඳක, හෙවත් හඳ භාගයක හැඩයටයි. මේ බිස්නස් එක හරහා ජාවාරම්කරුවන් උපයන අති දැවැන්ත ලාභය නිසාවෙන් මීට රන්වන් අඩසඳ කියන නම ජාත්‍යන්තර බුද්ධ්‍යංශ විසින් පටබැඳ තිබෙනවා. මේ රටවල් තුනේ භූගෝලීය පිහිටීම නීති විරෝධී ජාවාරම්වලට ලැබෙන ලොකුම අනුබලයක්. මොකද මේ කලාපය පුරාම විහිදිලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට අතිශය අපහසු කර්කශ කන්දුකරබිම් සහ දේශපාලනික වශයෙන් ස්වාධීන ගෝත්‍රික පාලන ප්‍රදේශයයි. රන්වන් අඩසඳේ සමස්ත ක්‍රියාවලියම සිද්ධ වෙන ප්‍රධානම කේන්ද්‍රස්ථානය නැතහොත් එහි හදවත පිහිටලා තියෙන්නේ ඇෆ්ගනිස්තානය ඇතුළේ. දශක ගණනාවක් තිස්සේ පැවතුණු සිවිල් යුද්ධ, බාහිර ආක්‍රමණ සහ අස්ථාවර දේශපාලන වටපිටාව නිසා ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මෙන්න මේ ආර්ථික බිඳ වැටීමත් එක්ක එහි ඉන්න අන්ත අසරණ වුණු සාමාන්‍ය ගොවියන්ට තමන්ගේ ජීවිකාව කරගෙන යන්න ඉතිරි වුණු එකම සහ ලාභදායී වගාව වුණේ ඕපියම් වගාවයි. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ දකුණු පළාත් වන හෙල්මන්ඩ් සහ කන්දහාර් කියන ප්‍රදේශ මුළු ලෝකයටම අබින් සපයන ප්‍රධානම වගාබිම් බවට පත් වුණා. මෙහිදී තලේබාන් සංවිධානය 2022 අප්‍රේල් මාසයේදී නිල වශයෙන් රට තුළ අබින් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවා. ඒ තහනම නිසා 2023 වසර වෙද්දී ඇෆ්ගනිස්තානයේ අබින් වගාව 95%කට වනි අතිශය ඉහළ ප්‍රතිශතයකින් පහත වැටුණු බව සැබෑවක්. නමුත් මේ නිල තහනම 2025 සහ 2026 වර්ෂ වෙද්දී බිම් මට්ටමින් ක්‍රියාත්මක වීමේදී ලොකු වෙනස්කම් සිද්ධ වෙලා තිනවා. දැඩි ආර්ථික පීඩනය සහ ප්‍රාදේශීය මට්ටමින් නීතිය හරියටම ක්‍රියාත්මක නොවීම නිසා 2025 මුල් භාගයේ බුද්ධි තොරතුරු වාර්තාවලට අනුව සමහර පළාත්වල නැවතත් ඉතාම සෙමින් අබින් වගාවන් ආරම්භ වෙමින් පවතිනවා. එපමණක් නොවේ. අබින් වගාව අඩු වුණාට ලෝකයට යන කුඩු සැපයුම නතර වුණේ නැහැ. ඊට ප්‍රධානම හේතුව තමයි මේ තහනම එන්න කලින් මහා පරිමාණ ජාවාරම්කාරයෝ තමන් සන්තකයේ තබාගෙන සිටි අති දැවැන්ත අබින් තොග මේ වෙනකම්ම රහසිගතව වෙළඳපොළට මුදා හරිමින් සිටීම. ඒ වගේම මේ වගා තහනමත් එක්කම ඇෆ්ගන් කුඩු ආර්ථිකය මෑතකදී සම්පූර්ණයෙන්ම වෙනස්ම සහ වඩාත් භයානක පැත්තකට හැරුණා. ඒ තමයි ස්වාභාවික අබින් වෙනුවට කෘත්‍රිම මද්‍රව්‍ය නිපදවීම. ඒ අනුව සමස්ත කලාපීය මද්‍රව්‍ය ආර්ථිකය දැන් ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමීන්, එසේත් නැත්නම් ලංකාවේ අපි අයිස් කියලා හඳුන්වන මාරාන්තික මද්‍රව්‍ය නිපදවීම දෙසට වේගයෙන් හැරී තිබෙනවා. ඇෆ්ගනිස්තාන කඳුකරයේ වවන අමු අබින් ජාත්‍යන්තර වෙළඳපොළට යවන උසස් තත්වයේ පියෝ හෙරොයින් බවට පත් කරන්නේ නගරවල තියෙන සුකෝපභෝගී විද්‍යාගාර ඇතුළේ නෙවෙයි. මේවා සිද්ධ වෙන්නේ ඇෆ්ගන් පාකිස්තාන දේශ සීමාවේ නීතියක් ක්‍රියාත්මක නොවන ගෝත්‍රික කලාපවල පිහිටි රහසිගත ගුහා හෝ තාවකාලික කූඩාරම් ඇතුළේ. මේ ලැබ් හඳුන්වන්නේ මොබයිල් ලැබ්ස්, එනම් ජංගම රසායනාගාර විදිහටයි. ආරක්ෂකාංශවල ඩ්‍රෝන් හෝ රේඩාර් වලට අහුවේ කියලා සැකහිතුණු ගමන් පැය කිහිපයක් ඇතුළත මේ ලැබ් එක සම්පූර්ණයෙන්ම ගලවලා වෙනත් තැනකට මාරු කරන්න ජාවාරම්කරුවන් ඉතාම දක්ෂයි. මේ විද්‍යාගාර ඇතුලේ රසායනික ක්‍රියාවලිය මෙහෙයවන්නේ විශ්වවිද්‍යාල උපාධිගත්තු විද්‍යාඥයන් නෙමෙයි. ඔවුන්ව හඳුන්වන්නේ ලෝකල් කුක්ස්ලා විදිහටයි. මේ අයට ලොකු රසායන විද්‍යා දැනුමක් නැති වුණත් පරම්පරා ගානක් තිස්සේ තාත්තාගෙන් පුතාට හුරු වුණු රහස් සූත්‍රයක් ඔවුන් සතුයි. අමු අබින් මුලින්ම උණු වතුරේ දිය කරලා හුණු සහ අමෝනියම් ක්ලෝරයිඩ් රසායනික ද්‍රව්‍ය එකතු කරලා ඔවුන් මෝෆීන් බේස් එක සකස් කරගන්නවා. නමුත් මෙතනින් උසස්ම තත්වයේ සුදු හෙරොයින් නිපදවන්න නම් ඇසටික් ඇන්හයිඩ්‍රයිඩ් කියන රසායනික ද්‍රව්‍ය අනිවාර්යෙන්ම අවශ්‍යයි. ලෝකය පුරා දැඩිව තහනම් කර ඇති මේ රසායනික ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ලබාගන්නේ හොරපාරින්. ඉන්දියාව සහ චීනය වැනි රටවල නිල වශයෙන් ක්‍රියාත්මක වන රෙදිපිලි හෝ ඖෂධ කර්මාන්ත ශාලාවල නමින් ව්‍යාජ ලියකියවිලි සකස් කරලා මේවා රහසිගතව පාකිස්තානයට සහ ඉරානයට ගෙන්වනවා. එතනින් ට්‍රක් රථවල සංගවා දේශසීමා නිලධාරීන්ට අති දැවැන්ත අල්ලස් ලබා දී මේ කඳුකර විද්‍යාගාර වෙත ප්‍රවාහනය කරනු ලබනවා. මීට අමතරව මෑතකදී ඇෆ්ගන් කුඩු ආර්ථිකය ඇතුලේ අතිශය භයානක පෙරලියක් සිද්ධ වුණා.
ඒ තමයි මේ කියන බාහිර රසායනික ද්‍රව්‍ය සෙවීම පස කලා ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව සහ බහුලව වැවෙන එෆෙඩ්‍රා දේශීයව උමාන් ලෙස හඳුන්වන වල් පැලෑටිය පාවිච්චි කරලා ක්‍රිස්ටල්මත් හෙවත් අයිස් නිපදවීමට තාක්ෂණය සොයා ගැනීමයි. මේ ක්‍රියාවලිය ඉතාම සූක්ෂ්මයි. එෆෙඩ්‍රා ශාකයෙන් එෆෙඩ්‍රින් රසායනිකය වෙන් කරගන්නා මූලික විද්‍යාගාර කන්දුකරයේ වගාබිමාශ්‍රිතව විමධ්‍යගතව පවත්වාගෙන යනවා. නමුත් එයින් අවසාන වශයෙන් මාරාන්තික අයිස්කුට්ටි නිපදවන ප්‍රධානම ක්‍රියාවලිය ෆයිනල් මෙතැම්ෆෙටමීන් කුකින් සිද්ධ වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ බටහිර සහ නිරිත දිගදේශ සීමා ආසන්නී පිහිටි ෆාරා සහ නිම්රුස් කියන ප්‍රදේශවලයි. මේ නිසා බාහිරින් කෙමිකල්ස් ගෙන්වීමේ වියදම සම්පූර්ණයෙන්ම නැති කරගෙන අතිශය ලාභදායී ලෙස ලෝකයම විනාශ කරන අයිස් තුන් ගණනින් නිපදවන්න රන්වන් අඩසඳේ ජාවාරම්කරුවන්ට දැන් හැකියාව ලැබී තිබෙනවා. ඕනෑම ජාත්‍යන්තර අපරාධ ව්‍යාපාරයක් පිටුපස එය මෙහෙවන දැවැන්ත මුලකාරයෝ එසේත් නැත්නම් ඩ්‍රග් ලෝඩ්ස්ලා පිරිසක් සිටිනවා. රන්වන් අඩසඳේ ඉතිහාසය සහ වර්තමානය දෙස බැලීමේදී මෙවැනි ප්‍රබල චරිත කිහිපයක්ම හඳුනාගත හැකි. ඉන් පළමුවැන්නා තමයි හාජි බැක්චෝ. 2000 දශකයේ මුල්භාගයේදී මුළු ලෝකයේම සමස්ත හෙරොයින් සැපයුමෙන් 20%ක්ම තනිවම පාලනය කළේ මොහුගේ කාටෙල් එක විසින්. ඔහු ඇෆ්ගනිස්ථානයේ සිට පාකිස්තානය හරහා ලෝකටම කුඩු යවූ දැවැන්තම ජාලයක හිමිකරුවා වුණත් 2012 වසරේදී ඇමරිකානු අධිකරණයක් මගින් ඔහුව ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරනු ලැබුවා. මීළඟ ප්‍රබලම චරිතය වෙන්නේ බෂීර් නූර්සායි. මොහු ඇෆ්ගන් කුඩු ඉතිහාසයේ සලකුණක් තැබූ අයෙක්. ඇමරිකානු රහස් ඔත්තුවංශ විසින් අත්අඩංගුවට ගෙන වසර 17ක් පුරා ඇමරිකානු සිරගෙදරක රඳවා සිටි ඔහුව මෑතකදී එනම් 2022 වසරේදී නිදහස් කරනු ලැබියා. ඒ තලේබාන් සංවිධානය භාරයේ සිටි ඇමරිකානු ඉංජිනේරුවරියකු බේරා ගැනීම වෙනුවෙන් සිදු කළ ද්විපාර්ශ්වික සිරකරුවන් හුවමාරුවක් හරහායි. නිදහස් වී පැමිණි බෂීර් නූර්සායි වර්තමානය වන විට තලීබාන් පාලනය සමග සමීප සබඳතා පවත්වමින් ඇෆ්ගනිස්ථානයේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයෙකු ලෙස පිණී සිටිනා. බුද්ධිතොරතුරුවලට අනුව මොහු ඇතුළු මහා පරිමාණ ජාවාරම්කරුවන් අබින් වගා තහනම නිසා සිදුවන පාඩුව මකා ගැනීමට දැන් ඇෆ්ගනිස්ථානයේ පතල් කර්මාන්තයට සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිපදවීමට තමන්ගේ අති දැවැන්ත ප්‍රාග්ධනය ආයෝජනය කර තිබෙනවා. නමුත් ලංකාව ඇතුළු සමස්ත දකුණු ආසියානු කලාපයටම සිජුවම බලපාන භයානකම සහ සක්‍රියම චරිතය වෙන්නේ ඉන්දියාවේ මුම්බයි නගරයෙන් බිහිවුණු ඩවුඩ් ඊබ්‍රාහිම් නමැති පාතාල නායකයයි. ඔහුගේ ඩී කම්පනී නමින් හැඳින්වෙන ජාත්‍යන්තර පාතාල ජාලය පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි ක්ලිෆ්ටන් කියන අධි ආරක්ෂිත ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වෙනවා. පාකිස්තාන ඔත්තු සේවාවේ රහසිගත ආරක්ෂාව සහ අනුග්‍රහය මැද ජීවත් වන දාවුඩ් ඊබ්‍රාහිම්ගේ මේ ජාලය කරච්චි වරාය සහ මක්රාන් වෙරළ තීරයේ සම්පූර්ණයෙන්ම පාලනය කරමින් මුළු දකුණු ආසියාවට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ප්‍රධානතම සැපයුම් කරු ලෙස අදටත් රහසින් ක්‍රියාත්මක වෙනවා. ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්තානයේ දේශසීමා ආශ්‍රිත රහස් විද්‍යාගාරවල නිපදවන මත්ද්‍රව්‍ය ලෝකය පුරා ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් ප්‍රධාන මාර්ග කිහිපයක්ම පාවිච්චි කරනවා. ඉන් බටහිර දෙසට විහිදෙන මාර්ගය බෝල්කන් රූට් ලෙස හඳුන්වන අතර ඒ හරහා ඉරානය සහ තුර්කිය පසු කරමින් යුරෝපීය රටවල් වෙත කුඩු ගලා යනවා. නමුත් ලංකාව ඇතුළු දකුණු ආසියාව සහ නැගෙනහිර අප්‍රිකාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධානම සහ සාර්ථකම මාර්ගයේ වැටී තිබෙන්නේ ඉන්දියන් සාගරය හරහායි. මේ මුහුදු මාර්ගයේ සමස්ත ලොජිස්ටික්ස් ක්‍රියාවලිය සිදුවන්නේ ඉතාම සූක්ෂ්ම ක්‍රමවේදයකටයි. මුලින්ම කඳුකරයේ සිට ගොඩබිම් මාර්ග ඔස්සේ පාකිස්තානයේ බලුචිස්තාන වෙරළ තීරයට එනම් මක්රාන් වෙරළ වෙත මේ කුඩුතුග රැගෙන එනවා. ඉන්පසුව කිසිදු රටක නිල කොඩියක් හෝ ලියාපදිංචියක් නොමැති ඩව් නමින් හැඳින්වෙන විශාල ලී නැව්වලට මේවා තොග වශයෙන් පටවනු ලබනවා. මේ එක් මවුනැවක සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 300 සිට 1000කට වඩා වැඩි අති දැවැන්ත මත්ද්‍රව්‍ය තොග කබඩා කර තිබෙනවා. මේ නැව් කරච්චි හෝ මක්රාන් වෙරළෙන් පිටත්ව කෙලින්ම පැමිණෙන්නේ ගොඩබිම් සේවා සංනිවේදනයන් නොමැති ජාත්‍යන්තර මුහුදේ ග්‍රේ සෝන් ලෙස හැඳින්වෙන ආරක්ෂිත කලාප වෙතයි. එහිදී ගොඩබිම සිටින කරච්චි බේස්ඩ් සින්ඩිකේට් හේවත් ඩී කම්පනි වැනි ජාලයන්හි ප්‍රධානම හේවන්නන් විසින් තුරායා හෝ ඉම්මාසැට් වැනි අති සංකීර්ණ සැටලයිට් දුරකථන තාක්ෂණය පාවිච්චි කරමින් මුහුද මැද මෙහෙයුම් පාලනය කරනු ලබනවා.
ඔවුන් මේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අදාළ මව් නැව්වලට සහ ලංකාව වැනි රටවලින් පිටත් වන බහුදින දීවර බෝට්ටුවලට හරියටම මුණගැසිය යුතු GPS කෝඩිනේට්ස් ලබා දෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා වෙරළතීරයෙන් නාවික සැතපුම් 200 සිට 500 දක්වා ඈතින් වූ ජාත්‍යන්තර මුහුදේදී මේ නැව් දෙක එකිනෙකා මුණගැසෙනවා. මෙම හමුවීම හඳුන්වන්නේ මිඩ්සී ට්‍රෑන්ස්ෂිප්මන්ට්, එසේත් නැත්නම් මුහුද මැදදී සිදුවන භාණ්ඩ හුවමාරුවක් ලෙසයි. රෑ කළුවරේ සිදුවන මේ රහසිගත හුවමාරුවෙන් පසුව මව් නැවේ තිබෙන කුඩු තොග බහුදින දීවර බෝට්ටුවට පටවන අතර ඉන්පසු එම බෝට්ටු සාමාන්‍ය දීවර කටයුතුවල නිරතවන බෝට්ටු ජාලය සමග මුසු වෙමින් නැවතත් ශ්‍රී ලංකා වෙරළ දෙසට ගමන් ආරම්භ කරනවා. රන්වන් අඩසඳේ සිට ඉන්දියන් සාගරය හරහා ඇදෙන මේ මාරාන්තික ජාලයේ ඍජු සහ භයානකම ගුදුර බවට වර්තමානයේ ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. මීට පෙර අප රට හුදෙක් මද්‍රව්‍ය වෙනත් රටවලට රැගෙන යන ට්‍රාන්සිට් හබ් එකක් ලෙස පමණක් ක්‍රියාත්මක වූවායයි මතයක් තිබුණත් වර්තමාන බුද්ධි තොරතුරු දත්තවලට අනුව ශ්‍රී ලංකාව මේ ජාත්‍යන්තර සින්ඩිකේට් වල ප්‍රධානතම පාරිභෝගිකයෙක් මෙන්ම බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව අවසానයි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෑත වසරවලදී සිදු කළ වැටලීම් දෙස බැලීමේදී මේ මාරාන්තික ගොඩබැසීම් වල බිහිසුණු බව පැහැදිලි වෙනවා. නිල බුද්ධි වාර්තාවලට අනුව 2025 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වටලන ලද සමස්ත මත්ද්‍රව්‍ය සහ තහනම් නීති විරෝධී ඖෂධවල දේශීය වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 7500ක් හෙවත් බිලියන 75ක් ඉක්මවා තිබෙනවා. ඒ අතරින් හෙරොයින් තොගවල වටිනාකම පමණක් රුපියල් කෝටි 2520කට වඩා වැඩි. එමින්ම 2025 වසර තුල පමණක් මෙරටට ඇතුළු කිරීමට උත්සාහ කළ අයිස් හෙවත් ක්‍රිස්ටල් මැත ඇම්ෆිටමින් කිලෝග්‍රෑම් 2982ක් නාවික හමුදාව විසින් කොටු කරගනු ලැබුවා. මේ ජාවාරම 2026 වර්ෂයේ වන විටත් කිසිදු බාධාවකින් තොරව අතිශය සූක්ෂමව සිදුවන බව මෑතකදී සිදු වූ වැටලීම් වලින් තහවුරු වෙනවා. 2026 ජනවාරි 26 වෙනිදා ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 296ක් සමගින් දේශීය බහුදින දීවර බෝට්ටු දෙකක් සහ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනුණා. එමන්ම 2026 මාර්තු 13 වෙනිදා දකුණු මුහුදේ පවත්වන ලද දැවැන්ත මෙහෙයුමකදී මද්‍රව්‍ය පමණක් නොව ජාත්‍යන්තර අපරාධ කල්ලීවලට සපයන රහසිගත ගිනියවි සහ ආයුධ කිලෝග්‍රෑම් 654කට වඩා වැඩි ප්‍රමාණයක් බහුදින දීවර ට්‍රෝලර් ජාලයක් සමගින් කොටු කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. මුහුද මැදදී සිදුවන මේ මාරාන්තික ගනුදෙනුව පිටුපස සිටින දේශීය ෆීඩර් නෙට්වර්ක් එක එනම් බෝට්ටුකරුවන් මේවා රහසිගතව ගොඩබිමට රැගෙන ඉන්නේ මිරිස්ස, තංගල්ල, බේරුවා සහ කල්පිටිය වැනි ප්‍රධාන දීවර වෙරළ තීරයන් හරහායි. උදාහරණයක් ලෙස 2025 දෙසැම්බර් 5 වෙනිදා කල්පිටිය ඉප්පන්තීව මුහුදු සීමාවේදී ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් වෙරළට පටවන්නට ගිය මද්‍රව්‍ය ගෝණි 3ක් වැටලීමට නාවික හමුදාව සමත් වුණා. මේ මුළු ජාලයේම සංනිවේදන සම්බන්ධීකරණය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව 2026 ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදු කළ සුවිශේෂී අත්අඩංගුවට ගැනීමකින් හෙළි වුණා. නේපාලයේ සිට මෙරටට පැමිණි ප්‍රධාන පෙළේ ලොජිස්ටික් සම්බන්ධීකාරකයෙකු එහිදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහු විසින් කරච්චි සින්ඩිකේට් සහ ලංකාවේ බෝට්ටුකරුවන් අතර සංනිවේදනය සඳහා අත්‍යවශ්‍ය වන තුරායා සැටලයිට් දුරකථනම් සපයා ඇති බවයි අනාවරණය වුණි. ඔහු සපයන ලද සැටලයිට් ෆෝන් සහ කෝඩිනේට්ස් හරහා තමයි අර ජනවාරි මාසයේදී කිලෝ 296ක් සමග අහු වුණු බෝට්ටු කාර්ය මණ්ඩලය මුහුද මැද මෙහෙයුම සිදු කර තිබුණේ. ඇෆ්ගනිස්තානයේ කර්කශ කඳුකරයේ රහසිගත විද්‍යාගාරවලින් ආරම්භ වෙන ගෝල්ඩන් ක්‍රෙසන්ට් මද්‍රව්‍ය සැපයුම් දාමය පාකිස්තාන ඔත්තු සේවාවල රැකවරණය ලබන පාතාල කල්ලි සහ සැටලයිට් තාක්ෂණය ඔස්සේ අපේ රටේ දකුණු මුහුදට ළඟා වන්නේ මෙන්න මේ ආකාරයටයි. බාහිරින් බලන විට දේශපාලන සහ යුදමය අර්බුදයක් ලෙස පෙනෙන මේ ජාත්‍යන්තර ජියෝපොලිටික්ස් ක්‍රියාවලිය අවසාන වශයෙන් බිලිගනු ලබන්නේ අපේ රටේ තරුණ පරපුරේ ජීවිත සහ සමස්ත ජාතික ආරක්ෂාවයි. ගෝල්ඩන් ක්‍රෙසෙන්ට් එසේත් නැත්නම් රන්වන් අඩසඳ කියන්නේ සිටියමක ඇඳුණු හුදෙක් හැඩයක් විතරක් නෙමේ. ඒක ලෝකයම වෙලාගත්තු රාජ්‍යතාන්ත්‍රික රැකවරණය සහිත අතිශය සංකීර්ණ ඩොලර් බිලියන ගණනක අපරාධ අධිරාජ්‍යයක්. ඇෆ්ගනිස්තානයේ කඳුකර විද්‍යාගාරවල සිට ඉන්දියන් සාගරය හරහා අපේ රටේ වෙරළ තීරයට ගලා එන මේ මාරාන්තික වසංගතය නතර කිරීම හුදෙක් නාවික හමුදා වැටලීම් වලට පමණක් සීමා කරන්න බෑ. ඒ සඳහා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු හුවමාරුව වගීම රටක් විදිහට දැඩි ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අත්‍යවශ්‍යයි.
දේශ සීමාවලින් එහා සිදුවන මේ මාරාන්තික භූදේශපාලන ගේම් එක ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සැබෑ බුද්ධි තොරතුරු සහ විමර්ශනාත්මක වාර්තා සඳහා channel එක subscribe කරලා එකතු වෙන්න. ස්තුතියි.